ආර්ථිකය ශක්තිමත් කොට ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය ඇති කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීමත්, උන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනයත්, ගැටලු හඳුනා ගැනීමත් යන මූලික අරමුණු පෙරදරි කරගෙන නිර්මාණය කරන ලද ගැම්ම ව්‍යවසායකත්ව වේදිකාව වැඩසටහනෙහි දෙවනි අදියර ලෙස අද දිනේදී අප සැපමින තියෙන්නේ 96F කන්දෙවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි නිලන්ත මහතාගේ ව්‍යාපාරික ස්ථානයටයි. කොයි කාලෙද පටන් ගත්තේ කොහොමද මේ නිෂ්පාදනයේ විස්තරණය පොඩ්ඩක් කියන්න. එන්න පටන් ගත්තේ කියන්නේ මේ කියන්නේ පරම්පරාවෙන් කරගෙන එකද ඉගෙන ඉගෙනගෙනද කොහොමද දැනගන්න ඔයාලගේ කොහොමද මේකේ කෙරෙන විදිය නිෂ්පාදන කරන්නේ බෙදන මුල වර්තමානයේ සමයේ ගැටලු මොනවද වගේ. දැනට ගැටලු නම් තියෙන්නේ මිල වෙනස් වීම. ඒ කියන්නේ මිල වැඩි වෙනවා නිතරම වැඩි වෙනවා අඩු වෙනවා. ඒ ප්‍රශ්න තියෙන පොඩ්ඩක් ගොඩාක් වැඩි කරලා පොඩි ප්‍රමාණයක් අඩු කරනවා. අඩු කළා ආයෙ ඊට පස්සේ වැඩි කරනවා. ඒක ප්‍රශ්නයක් ඉතින් අපිට. දැන් සාමාන්‍ය අනමු බාර ගන්නව කොහොමද කෙරෙන්නේ? කියන්නේ ඒක සම්බන්ධ වෙන්නේ. දැන් බාර ගන්න ඉතින් ඒක දැන් ඉස්සර නම් අපි බාර ගන්න සාමාන්‍ය පොඩි ගානක් තුනක් දීලා බාර ගන්න පුළුවන්. දැන් එහෙම කරන්න බෑ. දැන් වැඩි වෙන නිසා 90ක් විතර අරගෙන තමයි කරන්නේ. එහෙමනම් අපි දැන් බලමු මේ ලස්සන ආභරණ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. මේ ඒ කියන්නේ මේ විදියට දඟර චේන් එකක්ද එහෙමද? ඔව් ඒ පාස් කරනවා අපි. පාස් කරනවා. ඔව් වෙනවද ඒක? ඊපස්සේ අමරනවා මේක. ලොකු සියුම් වැඩක් ඉතින්නේ හිමිසරිනේ ඔය ඔක්කොගෙම ওই ටික තියන් යන්න ඕනේ. ඔව්. අවශ්‍යකට ওই විදිහේ ඒව කොච්චර කරනවද? මොහොත් මේ චේන් එකෙන් තවත් දෙයක් විතර ගියනවා. ඔක මේව කරන්න. ඔව් මම බලාපොරොත්තු වෙනවර රත්තරන් කැරට් එක චෙක් කරන මැෂින් එක තියෙන්නේ. තව අර ලේසර් වලින් පාසල් මැෂින් එක එන්නේ ගෙනල්ලා පර්මානන්ට් ගොඩක් දුරට මේ ගල් තියෙදි පාස් කරන්න පුළුවන් ලේසර් මැෂින් එක ගෙනල්ලා මේක ගේන්න තියෙනවා. ඊට අමතරව ඉතින් රන් විදි අඩු මිලට කියන්නේ මේ පහසු මිලකට ලබා දීම මේ කරගන්න පුළුවන් නම් ලොකු අනුපලි නය පාලකම් එකක් ලබා දෙන්න පුළුවන් නම් සම්ප්‍රදායික කර්මාන්තයක් කියලා අපි දෙන්නේ ඒකට. දැන් ලොකයි අඩු වෙලා තියෙන්නේ මේ ව්‍යාපාර කරගෙන දෙක තරමටම අමාරු වෙලා තියෙන්නේ. කරන්නේ දැන් මේ තියෙන මිලට කාටවත් කරන්න. මිල වැඩි. ඉතින් ඒ වැඩක් දෙන්න මේ පවුම් දෙක තුනක ප්‍රමාණයක් වැඩ කරන අයට